පැත්තට වෙල්යාය දාන්න පුළුවන්. සමහර දරුවෝ කරන ලොකු වැරද්දක් තියෙනවා වෙල්යාය මේ මෙහාට දානවා. ඇයි මෙහාට දාන්නේ? මෙහි ගුවන මේ ගහ යන්නේ උඩට ගහසට. දැන් බිම තියෙන්නේ මෙන්න මේ හරියෙන් ඉවරයි. ඇස් මට්ටම. මේ හරියෙන් ඉවරයි බිම. මේ හරියෙන් තියෙන්නේ මෙතනින් උඩ ගුවන. මෙතනින් පල්ලෙහා බිම. මේ ඇස් මට්ටම. අපිට දැන් මේක ඒක තමයි මේ රූපේ මෙතෙන්ට දැම්මේ මම. අපිට දැන් මේක මේ වෙල්යාය මේ විදිහට මේ වෙල්යාය ලියදි වගේ වෙන් කරගන්න පුළුවන්. ඔන්න වගේ වෙන් කරගන්න පුළුවන්. ඒත් මෙහි පොඩි කඳු ටික තව ඔන්න මෙහි පාරක් දානවා. ඒත් පොඩි ගේකුත් දානවා. පොඩි වෙල්යායක් තියෙනවා. ගෙවල් තව කඳු යායකුත් තියෙනවා. ඔය කියන තැන්වල කඳු තියෙනවා. ඔය යනකොට ඈත ඔන්න වගේ තමයි පසුබිම දාගන්නේ. දැන් මේක කරනකොට ඇත්තටම මේ මෙතනත් බලා ගන්න මේකක් කරන මේ වගේ චිත්‍රයක් අඳිනකොට ප්‍රකාශන මේ රූප සංරචනය කියන්නේ මේකට. මේක ඉස්කෝලේ කරන්න නම් වෙනමම මේක මාතෘකාවක් රූප සංරචනය කිරීම. එක රූපයක් මෙතන රූපයක් දානකොට මෙච්චරක් විතර උසයි. ඒ රූපේ මෙච්චරක් විතර උසයි මේ රූපේ මෙතන රූපයක් දානවා මෙතන දානවා ඒක චුට්ටියට මෙතන මේ ගන්නට හිටින්නේ නැහැ. ඊළඟට මේ ඒ රූප අඳිනකොට මෙතන දැම්මා වගේම මේ පෙළේම ඔක්කොම රූප දාන්නේ නැහැ. තව රූපයක් දාන චුට්ට ආයුබෝවන් ඔයාලා හැම දිනකටම සුබ දවසක්. මගේ YouTube channel එකට ඔයාලා හැම දිනම සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට මෙච්චර කල් කරේපු නැති පාඩමක් කියලා දෙනවා. මොකද මේ දැන් මානව රූප අඳින්න ඉගෙන ගත්ත ප්‍රකාශන චිත්‍ර අඳින විදිය ඉගෙන ගත්ත ඒවා වර්ණ කරන විදිය ඉගෙන ගත්ත. නමුත් එකක් ඉගෙන ගත්තේ නැහැ. මේ රූප සංරචනය කරන ක්‍රමය මොකක්ද කියලා. මම අද ඒක කියලා දෙනවා. ප්‍රකාශන චිත්‍රයකට රූප සංරචනයක් කරගන්නේ කොහොමද කියන එකේ සරල පොඩ්ඩක් කියලා දෙනවා. අපි බලමු මෙන්න මේක තමයි ඔයාලා චිත්‍රය අඳින ගන්න කොලේ. මේක චිත්‍ර අඳින්න ගන්න කොලේ කියලා හිතන්නකෝ. මේක තමයි කොලේ. මේකේ අපි ඉස්සෙල්ලාට පාට ෆොටෝ එකක් ගන්න ලැබුණා. මේක අපි අද දාගමු මෙහෙම. මේ ප්‍රකාශන චිත්‍රයක් කරගන්නකොට ගොඩාක් කට්ටිය පසුබිම අඳින්න යනවා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. වෙල්යායක මේ තුරු සෙවණක මේ ඇඹුල බුදින ගොවියෝ කියන ඔය මාතෘකාව ගොඩ එනවා. ඒ වගේ වෙලාවක අපිට කොහොමද මේක රූප සම්පින්දනය කරගන්නේ කියන එක අපි පොඩ්ඩක් දැනගමු. එතකොට මේ පසුබිම ගැන හිතන්නේ ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා හිතන්නේ රූප ප්‍රකාශනය ගැන දෙන ප්‍රකාශනය. අපි දැන් මේ දාමු ඒ ඇඹුල බුදින ගොවියෝ කියන එක තමයි වැදගත්. අපි දැන් දාමු මෙතන. මෙතන මේ රූප ලොකු විශාලව දාන්න ඕනේ ඔක්කොම. මෙතන කවුරු හරි කෙනෙක් මේ ඇඹුල බෙදනවා. මම රූප හොඳට අඳින්නේ නැහැ. රූප පිහිටවනවා විතරයි. ඔන්න වගේ ඇඹුල ගෙනාපු කෑම ඇඹුල කියනවා වෙලට ගෙනිච්චාම බෙදනවායි කියන්නේ. මෙතන ඉන්නවා ඒ ඇඹුල දැන් මේ රූපේ ලොකුවට දැම්මේ. මෙතන ඉන්නවා ඒ ඇඹුල කන එක්කෙනා. කන එක්කෙනා. මෙතන ඉඳගෙන ඉන්නේ. මෙයා බෙදනවා. මෙයා ඉඳගෙන කනවා. මෙතන ඒ ගෙනාපු ඒ ආටි මුට්ටි පෙට්ටි ඒවා තියලා තියෙනවා. හරි. දැන් මෙතන මෙයා ඉඳගෙන ඉන්නේ ගහක් යට. ඒ ගහ මෙතන ඉඳලා ලොකු ගහ ලොකු මාර ගහක් වගේ
මේ ලොකු ගහක් ඒක වෙල් අයිති තියෙනවා ඒ වගේ ගහ. පොඩි ගහ මේකට තැනක් නෙමෙයි. ඔන්න ගහක් ළඟ තමයි ඉඳගෙන මේකේ අතුපතර ගොඩක් විහිදිලා ගිහිල්ලා. ඔන්න දැන් මේ රූපේ දැන් දැම්මා. දැන් මේ රූපේ හිටගෙන හිටියොත් මෙහාට විතර වෙනවා. මේ රූපෙත් හිටගෙන ඉන්නව දැම්මොත් මෙහාට විතර වෙනවා. ඊට පස්සේ අපි දානවා මෙතනින් තව රූපයක්. මේ හරියේ. මේ හරියේ මේ දැන් ළඟ රූප. එයා පිටිපස්සේ හැරිලා ඉන්නේ කෙනෙක් දාමු අපි. එයා ඉන කෑම කන්න ඉන්න බලාගෙන ඉන්නවා. ඔන්න දැන් අපිට මේ රූප දැන් මේ ළඟ රූප ටිකක් තියෙන්නේ. දැන් අපිට මෙහින් දාන්න පුළුවන් මේ යන රූප මේ ළඟම දාලා බෑ. මේ ළඟ ඔක්කොම මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. චුට්ටි දෙප්ත් එකක් තියෙනවා. පොඩි දෙප්ත් එකක් තියන්න ඕනේ. එහෙම තියන්න ඕනේ. ළඟ ඔක්කොම එක රූලට අඳින්නේ නැහැ. දැන් මේක චුට්ට මෙතෙන්ට කරලා මේක මෙතන කරලා දැන් අපි මේ හරියට රූපයක් දාමු. ඒ හරියට රූපයක් දානකොට මේක මෙච්චර උස යන්නේ නැහැ. ඈත රූපයක් වුණාම කුඩා වෙනවා. ඒක කුඩා වෙනවා. ඈත රූපයක කුඩා වෙනවා ටිකක්. ඔන්න තාම මේකේ ඔළුව අපි කුඩා කරමු. මෙයා මේ ඈත ඉඳලා පිටිපස්සේ ඇරිලා හරි ඉස්සරහට එන රූපයක් හරි. දැම්මා ඔන්න. දැන් අපිට පුළුවන් මේ ගහේ අතු මෙහෙම දාමු අපි. දැන් ඔන්න දැන් චිත්‍රය හරි ගොඩක් වෙලා වෙන. දැන් අපිට පුළුවන් මේක ඉතුරු හරිය වෙල්යාය. දැන් ප්‍රකාශනයකට තියලා තියෙනවා වෙල්යායක. බුල බුදින ගොවියෝ. දැන් අපිට මේ ඈතට වෙල්යාය දාන්න පුළුවන්. සමහර දරුවෝ කරන ලොකු වැරද්දක් තියෙනවා වෙල්යාය මේ මෙහාට දානවා. එයි මෙහාට දාන්නේ මෙහි ගුවන. මේ ගහ යන්නේ උඩට ගහසට. දැන් බිම තියෙන්නේ මෙන්න මේ හරියෙන් ඉවරයි. ඇස් මට්ටම. මේ හරියෙන් ඉවරයි බිම. මේ හරියෙන් තියෙන්නේ මෙතනින් උඩ ගුවන. මෙතනින් පල්ලෙහා බිම. මේ ඇස් මට්ටම. අපිට දැන් ඒක තමයි මේ රූපේ මෙතෙන්ට දැම්මේ මම. අපිට දැන් මේ වෙල්යාය මේ විදිහට මේ වෙල්යාය ලියදි වගේ වෙන් කරගන්න පුළුවන්. ඔන්න වගේ වෙන් කරගන්න පුළුවන්. ඒත් මෙහි පොඩි කඳු ටික තව ඔන්න මෙහි පාරක් දානවා. ඒත් පොඩි ගේකුත් දානවා. පොඩි වෙල්යායක් තියෙනවා. ගෙවල් තව කඳු යායකුත් තියෙනවා. වෙල් කියන තැන්වල කඳු තියෙනවා. ඔය යනකොට ඈත ඔන්න වගේ තමයි පසුබිම දාගන්නේ. දැන් මේක කරනකොට ඇත්තටම මේ මෙතනත් බලා ගන්න මේකක් කරන මේ වගේ චිත්‍රයක් අඳිනකොට ප්‍රකාශන මේ රූප සංරචනය කියන්නේ මේකට. මේක ඉස්කෝලේ කරන්න නම් වෙනමම මේක මාතෘකාවක් රූප සංරචනය කිරීම. එක රූපයක් මෙතන රූපයක් දානකොට මෙච්චරක් විතර උසයි. ඒ රූපේ මෙච්චරක් විතර උසයි මේ රූපේ මෙතන රූපයක් දානවා මෙතන දානවා. ඒක චුට්ටියට මෙතන මේ ගන්නට හිටින්නේ නැහැ. ඊළඟට ඒ රූප අඳිනකොට මෙතන දැම්මා වගේම මේ පෙළේම ඔක්කොම රූප දාන්නේ නැහැ. තව රූපයක් දාන චුට්ටක් එහාට වෙන්නේ. එතකොට ඒ රූපේ මෙහෙම මේ අඩු වෙනවා. ඒක මෙහෙම අඩු වෙනවා. අඩු වෙනවා කියන්නේ ඈතට යනකොට පරියාවලෝකන රීතිය කියන්නේ ඒක තමයි. මේ වගේ අඩු වෙනවා. තව මෙතන දාන්න පුළුවන් එකක්. ඒ වගේ මෙතන මෙතන දාන්න පුළුවන්. මෙතන ඉඳගෙන ඉන්න රූපයක්. අපි ওই මාතෘකා හදා ගන්නකොට එහෙම තමයි දාන්නේ. ඕන්න මාළු එකක් හරි මේ වට්ටියක් තියාගෙන ඉන්නවා වගේ. තව දාන්න පුළුවන් තව ටිකක් ඈතට රූපයක්. මේ හරියට. මේ හරියට දානවා. මෙයා ටිකක් මෙහෙන් ඉන්නවා. මෙතෙන්ද. ඒක ටිකක් අරිට වැඩි චුට්ටක් උඩයි. මේක මෙතන තියෙනවා. මේක චුට්ටක් එහා තියෙනවා. මේක මෙතන තියෙනවා. එතකොට මේකට වැඩි චුට්ටක් උඩයි මේක. අන්න ඒ වගේ රූප සම්පින්දනේ හදා ගන්න ඕනේ. දැන් අපි හිතමු මේක අඳිනවා මෙතන මූදු වෙරළක් කියලා. අපිට මේ මූදු වෙරළ මෙහාට යනකම් මූද දාලා හරියන්නේ. මෙහි ගුවන. මූදු වෙරළේ සිටිජය නැත්තම් අර අහසයි මූදයි එකට ගෑවෙන තැන පේන්නේ මෙන්න මේ ගානට. මෙතනින් උඩ සිටිජය. මෙතනින් උඩ අහස මේ සිටිජය. මෙතනින් අපිට පුළුවන්
මේ වෙරළ දාන්න ඕන් ඔහොම දාන්න පුළුවන් වෙරළ. හැබැයි මේ වෙරළ මෙහෙම දැම්ම කියලා මේ සිටිජය මෙහෙම යන්නේ නැහැ. මේ වෙරළ මේ දාන්න පුළුවන් මේ මෙහෙම මේක වෙරළ. අපිට ඉතින් මේ හරිය පොඩි අර තියෙන්නේ ඔය මේ දූපත වගේ නිකන් බොක්ක වගේ තියෙන තැන්. ඒ වගේ තැනක මේ ගස් ටිකක් වගේ ගල් පරල් ටික මේ නැමිලා හදන පොල් ගස් දෙක. ඒ පොල් මූදයිනේ පොල් ගස් ඕම හුළඟ යනවා. ඔන්න වගේ හුළඟ යනවා මුහුදේ අයිනේ පොල් ගස්. කොහොම දාන්න පුළුවන්. මේ ඈත බෝට්ටු හරි යන්නේ තියෙනවනම් ඔන්න වගේ තමයි රූප සම්පිට. එක පෙළටම එක ප්‍රමාණයකට ගන්න ඕන නෑ. මෙහෙම ළඟ යනවා මේ මෙහෙම. ඒ වගේ තව මෙහි ඈත රූපයක් දානවනම් තවත් චූටියට දාන්න පුළුවන්. ඕමම. ඕ වගේ තමයි රූප සම්පින්ඩණය කරන්නේ. දැන් මේ වගේ එකක් තමයි දැන් මේ මම හිතනවා ඔයාලට මේක තව දවසක මම මේ වගේ පාඩමක් කරන්නම්. එතකොට ඔයාලට මේ ගැන අවබෝධ වෙයි. මේ විදිහට තමයි රූප මේ සංරචනය කරන්නේ. දැන් මම හිතනවා ඇති දැන් පාඩම මේ තව ඉස්සරහට මේ ඕම කරගෙන යන්න තව මේ වගේ මම තව කොටස් කරන්න. එතකන් ඔයාලා අඳින්න චිත්‍ර මේ දැන් ඔයාලා හැම දිනාටම වීඩියෝ එක නරඹන්න. ඔයාලගේ මේ අදහස් මට කියලා එවන්න. මේක channel එක subscribe කරන්න. මේ ඒක මට කරන ලොකු උදව්වක්. ඒ නිසා ඔය හැම දිනාටම ස්තුති කරමින් නවත්තන බොහොම ස්තුතියි.